ඕවතින් කියන්නේ මොකක්ද? වැඩියෙන් සිතීම නැත්නම් නැවත නැවත එකම ප්‍රශ්නයක් ගැන හරි සිදුවීමක් ගැන හරි අනාගතය හා අතීතය ගැන අධික ලෙස කල්පනා කිරීම ලෙස සරලවම අර්ථ දක්වන්න පුළුවන්. සිතීම ස්වභාවික දෙයක් වුණත් එය අධික වූ විට ඔබේ මානසික සුවයට නින්දට තීරණ ගැනීමට වගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් වලට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඕවතින් කොළ භයානක පැතිකඩ එකම දෙයක් ගැන හෝ සිදුවීමක් ගැන නැවත නැවත අවුරුදු කිහිපයක් යන විදියට සිතීම ඒ පිළිබඳ විවිධ ප්‍රතිඵල බය එයා එහෙම කරයිද එතකොට මම මොකද කරන්නේ වැනි අනුමාන ගොඩ නැගීම මෙහි උච්චතම අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ සිතීම බොහෝ දෙනාගේ ඍණාත්මක පැත්තට වැඩි බලපෑමක් ලබා දෙන නිසා බිය ආතතිය විෂාදය වැඩි දරුණු තත්ත්වයන්ටද ළඟාවීමේ හැකියාව තියෙනවා. ඕවතින් කියන්නේ පුරුද්දක්ද? ඔවු මනෝවිද්‍යාවට අනුව ඕවතින් යනු මානසික පුරුද්දක්. එකම ප්‍රශ්නය ගැන නැවත නැවත සිතීමට පුරුදු වූ විට එය මනසේ අභ්‍යන්තර පරිපතයක් ලෙස හැඩගැසීමට පුරුදු වෙනවා. ඉන් පසු ඔබට එය ඕනෑ වුනත් නැති වුණත් ඒ දෙය නිතරම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඕවතින්කින් කෙනෙකුගේ ප්‍රතිඵල හා ලක්ෂණ අධික ප්‍රමාණයෙන් සිතීම නිසා මනසට වගේම එදිනෙදා ජීවිතයේදී පවා බාධාගෙන එන්න පුළුවන්. එකම ප්‍රශ්නය ගැන සිතීම නිසා නින්ද අඩුවීම නින්ද නොයාම වැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තීරණ ගැනීමට බියවීම එක්‍රමයක් මත පදනම්ම ඇති නිසා අනෙක් අය කුමක් සිතයිද මට වරදීද මම පැරදෙයිද යන බිය නිසාම තීරණ ගැනීමට බිය හා ප්‍රමාදය සිද්ධ වෙන්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු වලට උදාහරණයක් විදිහට ඔයා කනකොට ඔයා වැඩ කරනකොට ඔයා වාහනේ ඩ්‍රයිව් කරනකොට වැනි අවස්ථාවලද මෙම අධික ලෙස සිතීම නිසා එදිනෙදා වැඩ රාජකාරි වලට අවධානය ලබාදීමේ ගැටලුවක් මතු වෙනවා. ඒ නිසාම ආතතිය කාන්සාව පීඩාව එන්න එන්නම වැඩි වෙන්න පුළුවන්. ඕවතින්කින් පවතින ආකාරය මේ පවතින ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එක අතීතය ගැන සිතීම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට තමාට සිද්ධ වුණු වැරදි දේවල් තමන් පැරදිච්ච තැන් රිදිච්ච තැන් අවසන් වුණු ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් ගැන සිතීම පෙන්වා දෙන්න පුළුවන්. දෙක අනාගතය ගැන සිතීම. ඒ කියන්නේ ඉස්සරහට මට මෙහෙම වීද අරයා මම ගැන මෙහෙම හිතයිද විභාගයට ලකුණු අඩුවෙයිද මට ඒ දේවල් කරගන්න බැරිවෙයි වගේ සිද්ධ නොවුණු දේවල් ගැන සිතීම ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඔබත් අධික ලෙස සිතන අයෙක් නම් එය නවත්වා ගැනීමට කලින් ඕවතින්කින් කියන්නේ මොකක්ද කියලා මෙම වීඩියෝවෙන් ඔයා දැනගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඔබට සුබ දවසක්.